සුබ දවසක් පුතේ. අපි අද කතා කරමු මහසෙන් රජතුමා ගැන. කවුද පුතේ මේ මහසෙන් රජතුමා කියන්නේ? මහසෙන් රජතුමාගේ පියා තමා ගෝඨාභය රජු. මව ගැන නම් සඳහනක් වෙන්නේ නෑ පුතේ ඉතිහාස කතාවල. ජෙට්ටතිස්ස කියලා සහෝදරයෙක් හිටියා කියලා නම් සඳහන් වෙනවා. මහසෙන් රජතුමා ගැන කතා කරනකොට අපේ රටේ වාරි කර්මාන්තයට විශාල දායකත්වයක් දක්වපු රජ කෙනෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මම පුතේ මහසෙන් රජතුමා හදපු වැව් ගැන හරි ලස්සන කතන්දර කිහිපයක් ෂෝට් වීඩියෝස් වල දාලා තියෙනවා. ඒ ටිකත් ඔයාලා බලා ගන්න ඕනි. හරි. අපි දැන් කතා කරමු මහසෙන් රජතුමාගේ රාජ්‍ය පාලන තත්ත්වය සහ මහසෙන් රජතුමා විසින් සිදු කරපු සේවාවන් මොනවද කියලා. මේ මහසෙන් රජතුමාගේ රාජ්‍ය පාලන තත්ත්වය සහ මහසෙන් රජතුමාගේ ක්‍රියාකලාපය නිසා පුතේ ගොඩක් මිනිස්සු අතරේ රජතුමා ගොඩක් ගෞරවාදරයට පාත්‍ර වුණා කියලා සඳහන් වෙනවා. රජතුමාගේ ක්‍රියාකලාපය මොනවද කියලා බලමුද අපි? ඔව් රජතුමා වැව් 16ක් සහ ඇල මාර්ගයක් සකස් කළා කියලා ඉතිහාස පොත්වල සඳහන් වෙනවා පුතේ. අන්නේ වැව් අතරින් මින්නේරිය වැව, එතකොට හුරුළු වැව, මහකණදරා වැව මෙන්න මේ වගේ විශාල වැව් නිර්මාණය කරලා තියෙනවා. මින්නේරි වැවේ කතාව බලද්දී ඔයාලා අහලා තියෙනවා මින්නේරි දෙවියන් කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ මින්නේරිය වැව හදපු නිසා මිනිස්සු මෙන්න මේ මහසෙන් රජතුමාට මින්නේරි දෙවියෝ කියලා හඳුන්වලා අදටත් දේවාල හදලා පුතේ ඒ ප්‍රදේශයේ වන්දනාමාන කරනවා. මින්නේරි වැවේ වැව් බැම්ම විතරක් පුතේ සැතපොම් 1යි කාලක් තරම් විශාලයිලු. විශාලත්වයේ අක්කර 4670ක් තරම් විශාලයි කියලා කියනවා. වැවේ විශාලත්වය. මේ මහසෙන් රජතුමා හදපු වැව් හරියට මිනිස්සු උපමා කරලා තියෙනවා මොනවටද දන්නවද? සාගරවලට. ඇයි ඒ සාගර තරම් විශාල වැවලු මේ රජතුමා හදලා තියෙන්නේ. ඔව් ඔයාලා ගියොත් දැක ගන්න පුළුවන් හුරුළු වැව, මහා කණදරා වැව, මින්නේරිය වැව කියන මෙන්න මේ වැව් අති විශාලයි. විශාලත්වයේ වැඩි පුතේ. ඒ කියන්නේ විශාල ජලධාරිතාවයක් ඒක රාශී කරගන්න පුළුවන්. ඒ ජලයෙන් තමයි පුතේ ප්‍රදේශවල මිනිස්සු වගා කටයුතු සිද්ධ කරන්නේ. මේ වගාව සිද්ධ කරන්න විශේෂයෙන්ම ජලය ලබා ගන්න මෙන්න මේ වැව් උපයෝගී කරගන්නවා. ඒ නිසා තමයි රජතුමා මේ තරම් විශාල වැව් නිර්මාණය කරේ. මෙන්න මේ විදිහට පුතේ මහසෙන් රජතුමා ඒ කාලේ මිනිස්සුන්ගේ කෘෂි කර්මාන්තය දියුණු කරන්න, ආර්ථික මට්ටම දියුණු කරන්න වාරි මාර්ග කටයුතු සකස් කරලා දීලා ඒ කටයුතු වලට උදව් උපකාර කරලා තියෙනවා. ඊට අමතරව මහසෙන් රජතුමා බුද්ධ ශාසනයේ උන්නතිය, ඒ කියන්නේ චිරස්ථිතිය, අනාගත පැවැත්ම උදෙසාත් විශාල වෙහෙර විහාර ප්‍රමාණයක් ඉදිකරා කියලා ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. ඒ අතරින් අනුරාධපුර ජේතවනාරාමය, මින්නේරි විහාරය, ගෝකන්න විහාරය, ඒකාපිල්ල විහාරය, දායෙන්ගල විහාරය මෙන්න මේ කියන විහාරාරාම විශාල ප්‍රමාණයක් ඉදිකරලා මිනිස්සුන්ට වන්දනාමාන කටයුතු සිදු කරන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාලා අහලා තියෙනවද ජේතවන ස්තූපය. මේ ස්තූපය අඩි 400ක් විතර විශාලයි. ඒ වගේම තමයි ලෝකේ විශාලතම ගඩොල් වලින් හදපු ස්තූපය විදිහට මෙන්න මේ මහසෙන් රජතුමා හදපු ජේතවන ස්තූපය සඳහන් වෙනවා. තවත් විශේෂම කරුණක් තමයි මේ ජේතවන ස්තූපයේ නිදන් කරලා තියෙන බුදුරජාණන් වහන්සේගේ බඳ පටිය. පටි ධාතුව කියලා හඳුන්වනවා. මෙන්න මේ විදිහට මහසෙන් රජතුමා තමන්ගේ යටතේ ඉන්න රටවැසියන්ට රජෙක් විදිහට තම රටවැසියන්ගේ ආර්ථික කටයුතු, රටවැසියන්ගේ ආගමික කටයුතු, එතකොට තමන්ගේ රටේ ශාස්ත්‍රීයත්වය, තමන්ගේ ආගමේ අනාගත අභිවෘද්ධිය, කියන්නේ අනාගතයට තමන්ගේ ආගම කියන්නේ බුදුදහමේ පැවැත්ම සඳහා විහෙර විහාර ගොඩනැගිලි ඉදි කරලා මේ කටයුතු සිදු කරපු නිසා අතීතයේ මිනිස්සු මින්නේරි දෙවියෝ කියලා තමා අනුවර්ත නාමයෙන් මහසෙන් රජතුමාව හඳුන්වන්නේ. අදටත් පුතේ ඔයාලා මේ ප්‍රදේශයට ගියොත් දැක ගන්න පුළුවන් විවිධ ස්ථානවල දේවාල හදලා මින්නේරි දෙවියන් වන්දනාමාන කරන මිනිස්සු ඒ ප්‍රදේශවල අදටත් ඉන්නවා. මිනිස්සු විශ්වාස කරනවා පුතේ මේ මින්නේරි දෙවියන් විදිහට මහසෙන් රජතුමා ඉපදිලා මහසෙන් රජතුමා ඉදි කරපු මේ මින්නේරිය වැව ආරක්ෂා කරන්න අදටත්
ඉපදිලා ඉන්නවා කියලා. ඒ නිසා තමයි මිනිස්සු ඒ භක්තියෙන් වන්දනාමාන කරන්නේ මහසෙන් රජතුමාට. මෙන්න මේ විදිහට පුතේ අපිට මහසෙන් රජතුමා පිළිබඳව කතා කරලා අවසන් කරන්න පුළුවන්. තවත් විශේෂ දෙයක් කියන්න තියෙනවා පුතේ. ඔයාලට මේ මහසෙන් රජතුමා ඉදි කරපු හුරුළු වැව, බානුවාපි වැව, මින්නේරි වැවේ ඉතිහාස කතා මේ YouTube channel එකේ short videos විදිහට දාලා තියෙනවා. ඒවා කියවලා අහලා බලන්න පුතේ. මින්නේරි වැව එහෙම කරපු විදිය හරි ලස්සන කතන්දරයක් එතන ගොඩ නැගිලා තියෙනවා. ඒ දේවලුත් අධ්‍යයනය කරන්න ඔයාලගේ දැනුම වර්ධනය කරගන්න. මේ පාඩමේ ඉතිරි කොටස අලුත් වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන්න. අදට නවතිනවා. ස්තුතියි.